morning ළමයි මම අද ඔයාලට කියලා දෙන්න යන්නේ singular and plural nouns කියන්නේ මොනවද කියලා. ඔයාලා දන්නවත් ඇති singular and plural nouns කියන්නේ මොනවද කියලා. ඒ කියන්නේ ඒක වචන සහ බහු වචන නාම පද. singular කියන්නේ one of something. ඒ කියන්නේ මොකක් හරි එක් දෙයක්. අපි උදාහරණ විදිහට කිව්වොත් book කියන්නේ පොත. කියන්නේ ඒක වචනයි. එක දෙයක්. cat පූසා ඒක වචනයි. tree ගස ඒක වචනයි. අපි plural කියන්නේ more than one. එකකට වඩා වැඩි. එක දෙකක් තුනක් හතරක් ඕන ප්‍රමාණයක් වෙන්න පුළුවන්. නමුත් එකකට වඩා වැඩි. උදාහරණ විදිහට ගත්තොත් books කියවහම පොත්. ඒක දෙකක් වෙන්නත් පුළුවන්, තුනක් වෙන්නත් පුළුවන්, හතරක් වෙන්නත් පුළුවන්. එකට වැඩි ඕනෑම සංඛ්‍යාවක් වෙන්න පුළුවන්. cats කියන්නේ පූසෝ. trees ගස්. ඉංග්‍රීසි වලදී සිංහල වල වගේම තමයි නාම පදයක් බහුවචන වෙන ක්‍රමවේද ගොඩක් තියෙනවා. එකම ක්‍රමවේද අපි සාමාන්‍යයෙන් දන්නේ අගට නාම පදයක් අගට අපි s අගුරක් එකතු කරනවා. නමුත් ඒක එක ක්‍රමයක් විතරයි. අපි cat කිව්වොත් cats කියනවා. dog කිව්වොත් dogs කියනවා. tree කිව්වොත් trees කියනවා. නමුත් ඒ singular noun එක plural noun එකක් කරන එක විදිහක් විතරයි. අපි හැම singular noun එකටම අගට s එකතු කරන්නේ නැහැ. ඊට වඩා වෙනස් වෙන අවස්ථා තියෙනවා. ඒකෙන් ඔයාලා දන්න ඇති පළවෙනි ක්‍රමය තමයි ending. ඒ කියන්නේ නාම පදයක් අගට s double s sh ch x o එන අවස්ථාවල උදාහරණ විදිහට ගත්තාම bus ending letter එක s, box ending letter එක x, mango ending letter එක o. මෙන්න මේ අකුරක් මේ letter එකක් නාම පදයක අගට යෙදුනොත් අපි ඒ අවස්ථාවල ඒ singular noun එක plural කරන්නේ es එකතු කරලා. උදාහරණ bus buses, box boxes, mango mangoes, glass glasses. එන්නේ විදිහට s double s sh ch x o අගට ආව අවස්ථාවලදී අපි අනිවාර්යෙන් plural කරනකොට es එකතු කරන්න ඕන. නමුත් ඔයන හැම අවස්ථාවකම අපි es එකතු කරන්නේ නැහැ. වචන සංඛ්‍යාවක් තියෙනවා. ඒවට අපි එකතු කරන්නේ es නෙවෙයි නිකම්ම s. උදාහරණ විදිහට ගත්තොත් photo, audio, piano. මෙන්න මේ වගේ වචන වල අගට එකතු කරන්නේ es. plural කරද්දී අපි නිකම්ම add කරන්නේ s විතරයි. දැන් ඔයාලට තේරුණා නේද es එන්නේ කොහමද? s double s sh ch x o එන අවස්ථාවල අපි es දානවා. ඊට පස්සේ දෙවැනි අවස්ථාව තමයි ending y. y වලින් අවසන් වෙනකොට මොකක් හරි noun එකක් y වලින් අවසන් වෙනකොට අපි ඒකේ කොටස් දෙකක් තියෙනවා. එකක් y-ට පෙර, ඒ කියන්නේ y-ට කලින් තිබුණොත් vowels අකුරක්. vowels අකුරු දානවා a, e, i, o, u. මෙන්න මේ vowels අකුරක් තිබ්බොත් අපි එතකොට plural කරනකොට s අකුර තමයි add කරන්නේ. උදාහරණ boy. y-ට කලින් තියෙන්නේ vowels අකුරක්. toy y-ට කලින් o vowels. key y-ට කලින් e vowels. ඒ අවස්ථාවල අපි plural කරද්දී s අකුර විතරයි එකතු කරන්නේ. උදාහරණ boy boys, toy toys, key keys. ඊට පස්සේ y-ට කලින් consonant letter එකක් නම් තියෙන්නේ. ඒ අවස්ථාවල
අවස්ථාවල අපි කරන්නේ y අකුර remove කරලා y ඉවත් කරලා අපි එකතු කරනවා IES. මොකද්ද? y ඉවත් කරලා අපි එකතු කරනවා IES. උදාහරණ city. y ට කලින් තියෙන t consonant. y ට කලින් තියෙන්නේ duty කියන්නේ t consonant. මේකේ d consonant. ඒ අවස්ථාවල අපි y ඉවත් කරලා IES එකතු කරනවා. then city cities, duty duties, lady ladies. ඊට පස්සේ third rule එක තමයි ending FOFE. නාම පදයක් අවසන් වෙනවා නම් F වලින් නැත්නම් FE වලින්. ඒ අවස්ථාවලත් අපි කරන්නේ F නැත්නම් FE remove කරලා නාම පදේ අගට තියෙන F letter එක හෝ FE remove කරලා අපි add කරනවා VES. මොකද්ද? F හෝ FE ඉවත් කරලා එකතු කරනවා VES. උදාහරණ විදිහට life. last letter FE letters. එතකොට අපි lives. leaf කොළය F වලින් තමයි අවසන් වෙලා තියෙන්නේ. එතකොට අපි F ඉවත් කරලා VES දානවා. knife knives. FE ඉවත් කරලා VES දානවා. මීට අමතරව වචන ටිකක් තියෙනවා. ඒක ප්ලූරල් වෙන්නේ මේ එක ක්‍රමයකටවත් නෙවෙයි. වචනේ සම්පූර්ණයෙන්ම වෙනසක් වෙලා තමයි ප්ලූරල් වෙලා තියෙන්නේ. උදාහරණ man මිනිසා. ඒක අපි men කරනවා ප්ලූරල් වෙන. mouse ප්ලූරල් වෙද්දී mice වෙනවා. foot ප්ලූරල් වෙද්දී feet වෙනවා. tooth teeth, child children. ඒ විදිහට තමයි ඒ වචන ටික ප්ලූරල් වෙන්නේ. මීට අමතරව තව වචන තියෙනවා. මේ ටිකක් විතරයි. මේ සියලුම කොටස් වලට අයත් වෙන්නේ නැති ඉතුරු වෙන කොටස් වලට ඉතුරු වෙන letters වලට අදාළ nouns වලට අපි plural කරනකොට මෙන්න මේ ඔයාලා හැමෝම දන්න ක්‍රමවේදය. noun එකේ අගට අපි s එකතු කරනවා. flower flower කිව්වම last letter r. r මේ එක rule එක ඇතුළතවත් නැහැ. එතකොට අපි flowers. mother mothers. මේ සියලු මේ rules වලට අදාළ නොවන ඒවාට අපි සාමාන්‍ය විදිහට අගට s දාලා plural කරනවා. ඔයාලට එහෙනම් ඒක වචන බහුවචන කරන හැටි මේකෙන් තේරෙන්න ඇති කියලා මම හිතනවා. මේක අමතරව මගේ වෙනත් වීඩියෝ බලන්න ඕන නම් මගේ YouTube channel එක subscribe කරන්න.